එහෙනම් භූත ගුහාවේ ගිහිල්ලා හිත බියේ නැත්නම් භූත ගුහාවක් ඇතුලේ තියෙන දේවල් දැකලා හිතේ ශක්තිමත් නම් බය වෙන්නේ නැත්නම් නොසැලී ඉන්නවනම් එයා ශක්තිමත් බුදුදහම අදහන කෙනෙක්ද නැද්ද? හොල්මනක් කියන්නේ ඉතින් මේ සෙලවෙන මනස. හොල්මන් මාකට් කරලා මුදල් උපයන. අපිට ඕන නම් මේක භාවිතා කරලා මුදල් උපයන්නත් පුළුවන්. මේක අවබෝධ කරගෙන සසර නිවන් දකින්නත් පුළුවන්. මේ පොසොන් දිනේදී පොසොන් කාලයේදී භූත ගුහා නොබලුවත් දැන් මේ හිතේ භූත ස්වභාවය අවබෝධ කරගෙන යථා භූත ඥානය පහළ වේවා කියලා අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමු. දැන් මේ මනුජ පුතා දැන් ඔයා දන්නවද මේ භූත ගුහා බලන්න ගිහින් තියනවද? ඒ කියන්නේ මේ දැන් භූත ගුහාවක් බලන්න ගියාම ඔයා මොනවද දැක්කේ භූත ගුහාව තුලින්? ඔයාට ආවේ සතුටක්ද, දුකක්ද, බයක්ද? දැන් භයංකාර අත්දැකීම. භූත ගුහාවල මොනවද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ කියන්නේ යක්කු ඉන්නවා, මිනි පෙට්ටි. ඒකේ මිනිස්සු තමයි ඇඳගෙන මිනිස්සෙක් බලන්නේ. يعني මිනිස්සු විවිධ වෙෂයෙන් මේ කියන්නේ මිනිස්සෙක් මිනිහක් විදියට ඉන්නවා, මිනිස්සෙක් යකෙක් විදියට ඉන්නවා, මිනිස්සෙක්ම භූතයෙක් විදියට, මිනිස්සෙක් මෝහිනී විදියට ඉන්නෝනේ. එහෙනම් මේ එකම අර මිනිස්සයාම තමයි මේ මෝහිනී වෙන්නේ, භූතයා වෙන්නේ, යකා වෙන්නේ. එතකොට මේ භූතයක් කියලා කියන්නේ සංකල්පයක් හිතේ හදාගත්ත දෙයක් නිසා අපි මොන හරි දෙයකට අතන යකෙක් ඉන්නවා, භූතයෙක් ඉන්නවා, මෙහෙමයි කියලා හිත තමන්ම හිතේ හදා ගන්නවා. ඒක බොරුවක්. ඒ බොරුවට තමන්ම බය වෙනවා. අපි මේ අර පුද්ගලයෙකුට වෙන ස්වරූපයක් ආරෝපණය කරගෙන දකිනවා. භූතයක් කියන්නේ බොරුවක්. කියන්නේ භූත සමහර කට්ටිය කියන්නේ ආත භූත කතා කරන්න එපා කියලා. එහෙනම් මේ භූත කතා කරන්න එපා කියලා කියන්නේ බොරු කියන්න එපා කියලා. ඒ කියන්නේ එහෙනම් හිතේ ඇතිවන භූත ස්වභාවය තමයි භූත ගුහාව තියෙන්නේ කොහෙද? අපේ හිත. හිත තමයි භූත ගුහාව. අපි දැන් මේ කියන්නේ මේ භූත ගුහාවෙන් අපි පෙන්වන්න හදන්නේ එහෙනම් මේ හිතේ ස්වභාවය. ඒ කියන්නේ මිනිස්සු විවිධ යක්කු විදියට, භූතයෝ විදියට, ප්‍රේතයෝ විදියට, කුම්භාණ්ඩයෝ විදියට, මෝහිනී විදියට, මිනියක් විදියට එක එක විදියට ඇඳගෙන මේ හිතෙත් එක එක භූත ස්වභාවයන් තියෙනවා. අපි ඒවට බය වෙනව නේද භූත වලට? එහෙනම් මේ භූත වලට බය නොවි යන්න තමයි භූත ගුහාවෙන් කියන්නේ. දැන් සමහර කට්ටිය මේ භූත ගුහාවේ කියන එකේ අර්ථය තේරුම් ගන්න බැරුව ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ නම් මේ භූත ගුහාව තහනම් කරා වගේ එපා කියුවා කොහෙට සුදුසු නෑ ගැලපෙන්නේ නෑ කියලා. ඒක බලන කෙනාට අපි මේ ඉදිරිපත් කරනවා තමන්ගේ තීරණය. නමුත් මේ භූත ගුහාවෙන් පෙන්වන්නේ හිත කියන භූත ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිනවා සතර මහා භූත පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ භූත ස්වභාවය අවබෝධ කරගන්නත් පුළුවන්. මේ හිත කියන භූත ස්වභාවයෙන් නිදහස් වුණාම යථා භූත ඥාණය ඇති වෙනවා. මේක පැහැදිලි වුණා. එහෙනම් භූත ගුහාවේ ගිහිල්ලා හිත බියේ නැත්නම් භූත ගුහාවක් ඇතුලේ තියෙන දේවල් දැකලා හිතේ ශක්තිමත් නම් බය වෙන්නේ නැත්නම් නොසැලී ඉන්නවනම් එයා ශක්තිමත් බුදුදහම අදහන කෙනෙක්ද නැද්ද? එහෙනම් අපි භූත ගුහාවකට ගිහිල්ලා බලන්න ඕන අපේ මේ හිත යථා භූත ඥාණය ඇවිල්ලා මම මේ භූත වලට බය වෙන්නේ නැද්ද? තැති ගන්න නැද්ද? මේක මායාවක් විදියට අවබෝධ කරගෙන ඉන්නවද කියලා. එහෙනම් අපි මේ පොසොන් දිනේදී පොසොන් කාලයේදී භූත ගුහා නොබලුවත් දැන් මේ හිතේ භූත ස්වභාවය අවබෝධ කරගෙන යථා භූත ඥාණය පහළ වේවා කියලා අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමු.